ස්වභාව ධර්මයට ඇබ්බැහි වුණාම ඇස් දෙක නිතරම හොයන්නේ කොළ පාට. ඒ වගේ මේ පරිසරයත් හරිම නිදහස් ලස්සන වටපිටාවක් තියෙන පරිසරයක්. ඒ නිසා දෙවෙනි වතාවටත් අපි දෙන්න ඒ පාක් එකේ ලස්සන බලන්න යන්න හිතුවා. තාම අපි මේ පාක් එකට යන මග යනකොටම මුලින්ම හම්බුනේ ඔන්න ඔය යාළුවෝ දෙන්න. අපි කලින් වතාව වෙනකොටත් ඒ දෙන්න ඔතනම හිටියා. ඉතින් ඒක ෆාම් එකක්. අපි අයිතියයිගෙන් අහලා බැලුවා මේක බලන්න පුළුවන්ද කියලා. ඇත්තට යාළුවෝ ප්‍රශ්නයක් නැහැ ගිහින් බලන්න කියලා. ඉතින් අපි ඔන්න ඒක ඇතුළට ගිහලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. සිටි එකෙන් ඇතුළට වෙන්න පොඩ්ඩක් මේ වගේ ගියාම හරිම හිතට වගේ මනසට නිදහස්කමක් දැනෙනවා. වාහන සද්ද ഘോഷාකාරී බව නැහැ. හරිම කාම් පරිසරයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒක ගමක් වගේ දෙයක් නේ. අපිට හරි හුරුයිනේ මේ වගේ පරිසර. අපිට ගෙදර ලංකාවේ කමක් වගේ දැනුණා. ෆාම් එක ඇතුලේ ගොඩක්ම හිටියේ අශ්වයනුයි කිරිගවයනුයි. මෙහෙම අශ්වය වෙන්වෙන්ම දාලා තිබුණා. සමහර විට රේස් පදින අය වෙනුම එහෙම දන්නේ. මේ තියෙන බ්ලැක්බෙරි කස්ලු තාම මල් කාලේ ගෙඩි පොඩි තාම ගොඩක් මේ වගේ ගස් තියෙනවා පාර දෙපැත්තේ. කන්දක පල්ලෙහාක වගේ තමයි මේ කවුන්ටි පාක් එක තියෙන්නේ. සයිවල් කවුන්ටි පාක් එක. දැන් තමයි අපි පාක් එකට ආවේ. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද වටපිටාව කියලා. ඇතුළකට වෙන්න තිබුණාට නිතරම සෙනග ඉන්න. අපි කලින් පාරෙද්දිත් ගොඩක් කට්ටිය හිටියා. මේ වගේ පොඩි ෂොප් එකක් තියෙනවා. අයිස්ක්‍රීම්, ස්නැක්ස් වර්ග ගන්න පුළුවන්. එන්ට්‍රන්ස් එකේ මේ වගේ මැප් එකක් දාලා තියෙනවා. මොනවද බලන්න තියෙන තැන්, කොහොමද පාක් එකේ ඒරියා එක කියලා. මේ තියෙන රෝස්මෙරි ගහක්.
මෙහි ගොඩාක් තැන්වල පාරේ වැටවල් දිගෙත් තියෙනවා. අපිට නම් ඉතින් හොයාගන්න අමාරු. ලංකාවේ ගන්නත් ගණන් කොණ්ඩෙට එහෙම ඔය හොඳයි කියන රෝස්මෙරි. මං හිතන්නේ මේ ලැවෙන්ඩර් මල් හරියටම දන්නේ නැහැ. මම හිතන් ඉන්නවා මේ ලැවෙන්ඩර් කියලා. මේ වගේ පැල තියෙනවා සුපර් මාකට් එකේ එහෙම. ඒකේ ගහලා තිබුණ ලැවෙන්ඩර් කියලා වෙන වර්ගයක්ද දන්නේ නැහැ. උදේන් 10ට විතර තමයි ගෙදරින් ආවේ. මම එනකොට දවල්ට කන්න අපි දෙන්නට බත් එකක් හදාගෙන ආවා. ගොඩක් වෙලාවට අපි මේ හැම නිතරම යන බයිසිකලෙන් තමයි ක්ලේසි. ඒ වගේම වටපිටාවත් අලුත් නිසා මේ බලාගෙන යන්න පුළුවන්නේ. ඉතින් මොන දැන් අපි ඔන්න වගේ වෙන කට්ටියට බෙන්ච් එකක් දාලා තියෙනවා කැම කන්න පුළුවන්. ගොඩක් අය පික්නික් ඒ වගේ ළමයි එක්ක එහෙම මම දැකලා තියෙනවා ඇවිල්ලා කාලගත කරනවා. ඉතින් ඔන්න මං හදාගෙන ආපු කෑම එකත් දැන් කාලා. තව එහා පැත්තේ වැවරවුම තියෙනවා. අපි ඊට පස්සේ ඒක බලන්න යන්න තමයි හිතන් ඉන්නේ. ඔය මම ගෙදර හදපු චීස් කේක් එක ඒකිනුත් කෑල්ලක් අරගෙන ආවා. ඒක තමයි ඔය පෙන්නන්නේ. ගෙදරින් යනට කෑම අරගෙන ආවා. මම දන්නේ නැහැ අපි දන්නේ නැහැ හැම කෑම දාන්න පුළුවන්ද කියලා. ඒනොන ගොඩක් අය එහෙම දානවා. ඔය ආශ්‍රයන්ට එහෙමනම් කෑම දෙන්නේ නැහැ මං හිතන්නේ. යාලට එහෙම කෑම දෙන වෙලාවක් තියෙනවා. දෙන වර්ග මොනවා හරි තියෙනවා. අපි ආශ්‍රයන්ට නම් එන මගර හිටපු කෑම දෙන්න ගියේ නැහැ. ඔය වැව රවුම දිගේම ගියා. ලොකු දුරක් යන්න තියෙනවා. අපිට පැය 2කමාරක් විතර ගියා. මෙතනින් පටන්ගෙන එහා පැත්තෙන් එන්න. මේ පාර නම් යන්නේ නැහැ. මොකද දැන් බලාගත්තන් ඔය වගේම ලස්සන පරිසරයේ තියෙන්නේ. බෙන්ච් දාලා තියෙන දිගටම වෙන අලුත් දෙයක් නැහැ පෙන්නන්න. ඔය වගේ වැව රවුමේ ගොඩක් සමහර අය තනියම මාළු බානවා. සමහර අය අර පික්නික් එකක් වගේ පවුල් කට්ටිය එකතු වෙලා එන්ජොයි කරනවා. ඒ වගේ නැතුව පෙන්වන්න දෙයක් නැහැ. අද නම් යන්නේ නැහැ. එදා ආසාවට ගියාට අන්තිමට ඒ ගන්නත් අමාරුයි.
ඉතින් අපි දැන් මේ වැවරෝම ටිකක් දුරට යන්න හිතුවා. අපිට හැරිලා එනවා. මේ පැත්තෙන් ගිහලා යා පැත්තෙන් එන්නේ ගොඩක් වෙලා යන නිසා. ඉතින් යන මග මෙහෙම බෙන්ච් තියෙනවා. ඒ වගේ නමුත් ගහලා තියෙන මම දන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. කවුරු හරි මතක් වෙන්නද මොකක් හරි එයාලගේ ඇති. හැම බෙන්ච් එකකම නමක් ගහලා තියෙනවා. ඉස්සරහට යනකොට ඔන්න වගේ කැලෑවක් වගේ පැත්තක් හම්බ වෙනවා. ඒ ගස්වල මේ කුරුල්ලන්ට කූඩුද මන් දන්නේ ලී වලින් හදලා තියෙනවා. ගොඩාක් ගස්වල තිබ්බා. මම හිතන්නේ කූඩු කියලා. අයියා කිව්වේ නම් කූඩු වෙන්නේ නැති කියලා. ගොඩාක් ලස්සන පොඩි කුරුල්ලෝ ජාති ඉන්නවා. ඔය දැන් පෙන්නනවා වගේ පොඩි මොකද බොක්ස් ලී බොක්ස් එකකින් හදපුවා මේ හැම ගහකම වගේ තියෙනවා. මෙහි දැකපු එක හොඳක් තමයි යාලා හරියට මේන්ටේන්ස් වැඩ කරනවා. ඒ වගේම කෙයාරින් පාක් එකක වුණත් සත්තු ඉන්න පැත්තක් වුණත් ඒවට හරියට පිළියම් යොදලා දැන් මෙහි බලන්නකො මේ බොක්ස් එහෙම දැන් කුරුල්ලොන්ගේ මොකක් හරි දෙයකට වෙන්නේ නැතිනේ. ඒ පැත්ත මෙයාලගේ දැකපු හොඳ දෙයක් තමයි මම. ඉතින් මම හිතනවා අපි විඳපු ලස්සන පරිසරය ඒ බලපු දේවල් ඔයාලත් එක්ක ලස්සනට විඳින්න නැති කියලා. මං ගොඩක් වෙලාවට YouTube එක පටන් ගත්තෙත් වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ දවසක අපි වයසට ගියාම කාලයක් ගිහිලා බලද්දි ජීවිතේ මේ වගේ මතක එකතු කරගත්තනේ කියන එක තියෙන නිසා ෆොටෝ එකකට වඩා වීඩියෝ එකක් හරි සජීවීනේ. ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. bye.